Hello, welcome back to my YouTube channel. It's me Rush. ඉතින් මම සෑහෙන ගොඩ කාලෙකින් තමයි vlog එකක් අලුතින් අරන් එන්නේ. ඒකට හේතු කීපයක් තිබ්බා. මම චුට්ටක් ගිය මාසෙම ඒ සති ටිකේ මම ගොඩක් busy වුණා. මොකද මගේ campus එකේ final මේ semester එකේ final exams තිබ්බා. ඉතින් ඒ exam වලට ready වුණා, midterms තිබ්බා, assignments ගොඩක් තිබ්බා. ඒත් එක්කම office එකේ වැඩත් චුට්ටක් වැඩි වුණා. ඒවත් එක්ක ඉතින් චුට්ටක් මම busy වුණා. ඉතින් අද මේ vlog එක අරන් ඉන්නේ මම final exam එකට. ඒ කියන්නේ semester එකේ මට subjects 5ක් තිබ්බා. ඒ subjects 5න් අමාරුම subject එකක් තමයි මගේ accounting paper එක. ඉතින් මම accounting degree එකක් කරන නිසා අනිවාර්යෙන් ඒක core subject එකක්. ඒකට මම high marks ගන්නත් ඕන. ඒ වගේම දැන් මේ 5th semester එක කියන්නේ third year නිසා චුට්ටක් අපේ syllabus එක ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා මට වැඩිපුර ඒකට focus කරන්න සිද්ධ වුණා. ඉතින් අද මේ vlog එකකින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මම ඒ semester එකේ ඒ exam එකට ready වෙච්ච විදිය. ගෙදර ඉඳන් එන ගමන් මුලින්ම මම ඩොලරාම එකට තමයි ගියේ. මොකද මට ස්නැක්ස් මොන හරි ගන්න ඕනේ වුණා. නැත්තම් මුළු දවසම ලයිබ්‍රරි එකේ ඉඳන් පාඩම් කරනකොට ඇත්තටම හරිම අමාරුයි. ඒ නිසා ටීම් එකට ගිහින් කොෆි එකකුත් අරගෙන කන්න දෙයක්කුත් අරන් මට නෝට්බුක් එකකුත් අරගෙන තමයි මම ලයිබ්‍රරි එකට ගියේ. එතන ඉඳන් අපි කතා කරමු කොහොමද පාඩම් කරේ කියලා. කොහොමද මම last time study කරන කෙනෙක්. ඒක කියන්නේ මම සහ මගේ යාළුවෝ ඒගොල්ලෝ ඔක්කොම දන්නවා. අන්තිම මොහොතේ පාඩම් කරන අර අන්තිම මොහොතේ කූඹියා මොකක්ද වුණාම දඟලන්නේ. අන්න ඒ වගේ මමත් අන්තිම මොහොතේ පැනික් වෙන කෙනෙක්. ඒ වෙනකන් කිසිම තොරතෝරජයක් නැතුව එක පිස්සු වැඩ කර කාලේ නාස්ති කරන පුද්ගලෙක්. ඒ කරලා එක්සෑම් එක හෙට තියෙද්දි අද දඟලන කෙනෙක්. ඉතින් හැබැයි ඒක මට මාර worth. ඒ කියන්නේ මම සෑහෙන ප්‍රොඩක්ටිව් වෙනවා එහෙම වුණාම අනික මට අමතක වෙනවෙන් ටක් ගාලා. ඒ කියන්නේ මම දෙයක් පාඩම් කරාට පස්සේ ඉක්මනට මම අමතක කරන කෙනෙක්. පේපර් එකක් ලිව්වත් එක්සෑම් එක කරාට පස්සේ එක්සෑම් එකට මම නම ලිව්වද කියන එකවත් මට මතක නැහැ. ඉතින් ඔය වගේ ඒ නිසා මම ඒ හේතුව නිසා මම මොකද කරන්නේ? මම last moment තමයි පාඩම් කරන්න ගන්නේ. ඉතින් mid term එකටත් එහෙම තමයි වුනේ. අන්තිම මොහොත තමයි මම පාඩම් කරේ. ඉතින් දැන් මේ exam එකට Saturday මට Monday තමයි paper එක තිබ්බේ. එතකොට Saturday Sunday දෙකම මම කරේ අපේ මෙහි Brampton වල තියෙන library එකට ගිහින් library එකේ ඉඳන් තමයි මම study කරේ. ඉතින් study කරා කියලා කරේ ප්‍රොෆෙසර් දීපු ස්ලයිඩ්ස් ටික ඒ ස්ලයිඩ්ස් ටික රිවිව් කරා. ඊට පස්සේ ප්‍රොෆෙසර් midterm එකට වෙනකන් තිබ්බ lessons නැතුව ඊට පස්සේ midterm එකෙන් පස්සේ තිබ්බ lessons වලින් තමයි අපිට final එකට questions දෙනවා කියලා තිබ්බේ. ඉතින් ඒ lessons ටික රිවිව් කරා. ප්‍රොෆෙසර්ගේ assignments, questions, exercises ඒ ටික රිවිව් කරලා ඒ ගමන් ඊට පස්සේ මට තේරෙන්නේ නැති මොන හරි දෙයක් තිබ්බොත් මම ඉතින් කරේ මේ YouTube එක refer කරලා නැත්නම් Google refer කරලා එහෙම තමයි. ඒතර last moment මට දැන් notes මොකුත් නැහැනේ. ඒ නිසා notes එහෙම මම හදාගත්තේ ChatGPT use කරලා. ඉතින් මම කලින් වතාවකත් මම හිතන්නේ කියලා තියෙනවා මම ChatGPT high time user කෙනෙක්. ඒ කියන්නේ මම සෑහෙන ChatGPT use කරනවා. අර එහෙම use කරා කියලා මම මේ කියන්නේ dumb person කෙනෙක් නෙමෙයි.
මට අවශ්‍ය දෙයට මම ඒක ප්‍රයෝජනවත් විදියට මම යූස් කරනවා. ඉතින් මෙතනදී මම ChatGPT යූස් කරලා කරේ ප්‍රොෆෙසර්ගේ ස්ලයිඩ්ස් ටික අරගෙන ChatGPT එකට දාලා නෝට් එකක් හදාගත්තා. මොකද මට නෝට්ස් ලියන්නවත් නෝට්ස් ආය අමතෙන් හදන්න අලුතෙන් හදන්න ෂෝට් නෝට් හදන්න ඇත්තටම ලොකු ටයිම් එකක් තිබ්බේ නැහැ. දවස් 2ක් වගේ කාලයක් ඇතුළත මම මුළු ලෙසන්ස් මම හිතන්නේ මට ලෙසන්ස් 5ක් තිබ්බා. ඒ ලෙසන්ස් 5ම කවර් කරගන්න විදියක් තමයි මට අවශ්‍ය වුණේ. ඉතින් ඒ නිසා මම ඒ ක්‍රමය තමයි යූස් කරේ. කලින් සෙමිස්ටර්ස් වලත් මම ඒ මෙතඩ් එකම යූස් කරලා තියෙනවා. ඒක මට සක්සස්ෆුල්. මොකද කියන්නේ කොහොමත් ප්‍රොෆෙසර්ස්ලාගේ ස්ලයිඩ්ස් වල තියෙන්නේ ඒගොල්ලන්ගේ ලෙක්චර් මැටීරියල් එකනේ ඒක. එතකොට ඒගොල්ලෝ ටෙක්ස්ට් බුක්ස් යූස් කරලා තමයි මෙහි ස්ලයිඩ්ස් හදන්නේ. කියන්නේ අපිට ටෙක්ස්ට් බුක් එකේ ඉන්නේ සාමාන්‍යයෙන් මෙහි third party sites තියෙන්නේ Pearson නැත්නම් McGraw Hill නැත්නම් Wiley ඔය වගේ resources තමයි යූස් කරන්නේ. එතකොට ඒ වයින් තමයි ඒගොල්ලෝ ප්‍රොෆෙසර්ස්ලා ස්ලයිඩ්ස් ජෙනරේට් කරගන්නේ. ඉතින් ඒ ස්ලයිඩ්ස් යූස් කරලා ඒ ස්ලයිඩ්ස් වලින්ම නෝට් එකක් හදාගත්තාම ඒක සෑහෙන ලේසි. මොකද එතකොට ප්‍රොෆෙසර් ටෙස්ට් කරන දේම අපි පාඩම් කරනවා කියන එක අපිට අෂුවර් කරන්න පුළුවන්. එතකොට ඒකයි මම ඒ මෙතඩ් එක යූස් කරන්නේ. මම කලින් මගේ සෙමෙස්ටර් වල ඒ සිස්ටම් එකම යූස් කරලා තියෙනවා. ඒකයි මට ඒක සක්සස්ෆුල් කියලා හිතෙන්නේ. ඉස්සරහට ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ. බලමු. කොහොම හරි තව කියන්න ඕන මෙහි ලයිබ්‍රරීස් කියන දේ කියන්නේ පබ්ලික් ලයිබ්‍රරි සෑහෙන තියෙනවා. කියන්නේ හැම පැත්තකම වගේ තියෙන. දැන් බ්‍රැම්ප්ටන් මම ඉන්න සයිඩ් එකේ මට ලයිබ්‍රරි දෙකකටම ඇක්සස් තියෙනවා. කියන්නේ ඕන පබ්ලික් ලයිබ්‍රරි එකට ඕන ස්ටුඩන්ට් කෙනෙක්ට ඇක්සස් ගන්න පුළුවන්. හැබැයි මෙහි තියෙනවා අපි ඔයගොල්ලෝ අලුතෙන් නම් එන්නේ අනිවාර්යෙන් ඔයාලගේ රෙසිඩෙන්ෂල් ඇඩ්‍රස් එක ප්‍රූව් කරන්න දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ ළඟම පබ්ලික් ලයිබ්‍රරි එකකින් මෙම්බර්ෂිප් එක ගන්න. ඒකට කීයක්වත් charge වෙන්නේ නැහැ. සතයක්වත් ඒගොල්ලෝ charge කරන්නේ නැහැ. මොකද ඒ ලයිබ්‍රරි එකේ මෙම්බර්ෂිප් එක තියෙන එක ඔයගොල්ලන්ට සෑහෙන වටිනවා ස්ටුඩන්ට් කෙනෙක් විදියට. මොකද අපිට සමහර වෙලාවට අපේ assignments වලට අපේ program වල කියන්නේ lectures වලට අපිට සමහර වෙලාවට tutes print outs ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙලාවට දැන් සාමාන්‍යයෙන් අපිට ගෙවල් වල print outs නැහැනේ. අපි අලුතෙන් ගියපු ගමන් ඒ නිසා ඔයගොල්ලන්ට ලයිබ්‍රරි එකට ගිහිල්ලා ඒ අදාළ print out එක අරගන්න පුළුවන්. $7.20 වෙන්නේ සම්පූර්ණ එක page එකකටම. ඉතින් ඒක සෑහෙන වටිනවා. ඒ වගේ දෙයක් තියෙන එක $7.20ක් කියන එක ඇත්තටම දැනෙන්නේවත් නැහැ අපිට. මොකද සාමාන්‍යයෙන් අපි පිටු බර ගණන් පිටු ගොඩක් print out ගන්න යන්නේ නැහැනේ. එතකොට පිටු සාමාන්‍යයෙන් 10ක් ගත්තත් ඔයාලට $2ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඒක සෑහෙන වටිනවා. ඉතින් මම සෑහෙන මම හිතන්නේ එක්සෑම් එක කිට්ටු වෙනකොට මට සෑහෙන print outs අවශ්‍ය වෙනවා. මොකද මට අර ඩිජිටල් කොපි එකක් පාඩම් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ දැක්කා වගේ මේ ChatGPT වලින් හදාගත්ත නෝට් එක මට ඕනනම් පුළුවන් ලැප් එකේම තියාගෙන print outs ගන්න නැතුව ස්ටඩි කරන්න. ඒනට මට ඒක කරන්න බෑ. මොකද මම පාඩම් කරන ගමන් highlight කරන්න ඕන, මට notes දාගන්න ඕන, මොන හරි එතන හැදෙන්න දෙයක් තියෙනවා නම් ඒක හදා ගන්න ඕන. ඒ වගේම මම ඒක නොකරත් ඒ කියන්නේ සමහර අය බස් එකේ යන ගමන් පාඩම් කරන්නේ. ඒ වගේ මමත් එහෙම try කරනකොට මට කවදාවත් ඒක කරන්න බෑ. ඉතින් දැන් ඒ වගේ අපිට අවශ්‍ය වෙලාවට මොකක් හරි අපි හිතන වෙලාවට ටක් ගාලා අරගන්න පුළුවන් විදියට බලන්න පුළුවන් විදියට නෝට් එකක් මං ගාව තියෙන්න ඕන. ඉතින් ඒ රීසන් එක නිසා තමයි මම print outs ගන්නෙ.
ඒ නිසා ඔයගොල්ලොත් අනිවාර්යෙන් ලයිබ්‍රරි එකක මෙම්බර්ෂිප් එකක් අරගන්න. ඒකට ඔයගොල්ලන්ට කිසිම සතයක්වත් charge වෙන්නේ නැහැ. ඒක free of charge. ඉතින් ඔයාට ලයිබ්‍රරි එකෙන් එතකොට පොත් ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය වෙලාවට ගිහින් එතන නිකන් ඉඳගෙන ඉන්න උනත් පුළුවන්. ඉතින් ආයි තව කියන්න තියෙන්නේ මෙහි එක්සෑම් ස්ට්‍රක්චර් එක. ගොඩක් සබ්ජෙක්ට්ස් ගත්තොත් ඒ කියන්නේ මෙහි කොමන් මං හිතන්නේ ලංකාවෙත් එහෙම තමයි. මොකද මට ලංකාවේ ඩිග්‍රී එක්ස්පීරියන්ස් එකක් නම් නැහැ. හැබැයි මෙහි තියෙන්නේ කියන්නේ මුළු කෝස් එකම ෆුල් එක්සෑම් බේස්ඩ් නෙමෙයි. ඒ කියන්නේ අපේ ග්‍රේඩ් එක එක්සෑම් එකක් මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. එතකොට ඒකේ කම්පොනන්ට්ස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එකක් ගත්තොත් ඒ සබ්ජෙක්ට් එකේ ග්‍රේඩ් එකේ වෙයිටේජ් එක බේස්ඩ් වෙන්නේ අසයින්මන්ට්ස්, ඊට පස්සේ මොක් එක්සෑම්ස්, ක්විසස්, ඊට පස්සේ ෆයිනල් එක්සෑම්, ප්‍රසන්ටේෂන්ස්, ගෲප් රිපෝට්ස් ඔය වගේ ගොඩක් දේවල් මත තමයි ෆයිනල් ග්‍රේඩ් එක ඩිපෙන්ඩ් වෙන්නේ. එතකොට කියන්නේ ගොඩක් සබ්ජෙක්ට්ස් වල තියෙන දෙයක් තමයි ගෲප් රිපෝට්ස්, එතකොට අසයින්මන්ට්ස්, ඉන්ඩිවිජුවල් මෙමෝස්, එක්සිකියුටිව් සමරීස් ඔය වගේ දේවල්. ඒතර ගෲප් එකක් එක්ක වැඩ කරන්න තියෙන වෙලාවක කියන්නේ මේ වගේ කෝස් එකක සෑහෙන ඒක අපිට හෙල්ප්ෆුල් වෙනවා. මොකද ගෲප් එකක් එක්ක එකතු වෙලා කරන නිසා. හැබැයි දැන් මෙහි මගේ එක්ස්පීරියන්ස් එක අනුව අර ගෲප් ප්‍රොජෙක්ට්ස් කරනකොට ගොඩක් කල්පු රටේ ළමයි එක්ක තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක ඒගොල්ලෝ රෙස්පොන්සිබිලිටි එක ගන්නවා අඩුයි. එහෙම වුණාම ලොකු රෙස්පොන්සිබිලිටි එකක් අපි ගන්න බලනවා. මොකද ඒක ගන්න බලනවා නෙමෙයි, ඒක ඉබේම අපිට එනවා. කියන්නේ අපේ ඇඟට එනවා ඒක. හැබැයි මම ගත්ත එක්ස්පීරියන්ස් එක අනුව මොකද ෆස්ට් සෙමෙස්ටර් එකේ මගේ පළවෙනිම සෙමෙස්ටර් එකේ මට ඒ දේ සිද්ධ වුණා. මම තනියෙන් සමහර ගෲප් රිපෝට්ස් එහෙම තනියෙන් හදපු වෙලාවල් තියෙනවා. මොකද අල්ලපු රටේ ළමයි ඒක ලොකු රෙස්පොන්සිබිලිටි එකක් විදියට අරගෙන වැඩ කරන්නේ නැහැ. එහෙම නාම ඒගොල්ලන්වත් ගයිඩ් කරගෙන ලොකු වේටේජ් එකක් අපිට ලැබෙනවා. කියන්නේ අපි කරන්න ඕන. හැබැයි ඊළඟ සෙමෙස්ටර්ස් වල ඉඳන් මමම හිතාගත්තා මම මේ සෙමෙස්ටර් එකේ ඉඳන් නම් මම කරන්නේ නැහැ. මොකද ගෲප් රිපෝට් එකක් වුණාම, ගෲප් අසයින්මන්ට් එකක් වුණාම, ගෲප් ප්‍රොජෙක්ට් එකක් වුණාම ගෲප් එකේ හැමෝම එකට එකතු වෙලා ඒක කරන්න ඕන. එහෙම නැති වුණාම අපි ඉස්සරහට එන්න ප්‍රොෆෙසර්ස්ලා වුණත් අපිට ස්ට්‍රික්ට්ලි කිව්වා කවුරු හරි ළමෙක් ගෲප් එකේ කවුරුම හරි ළමෙක් ඔයාලට හෙල්ප්ෆුල් නැත්තම් ඔයගොල්ලන්ගේ ගෲප් එකේ ඒ වැඩේට සම්බන්ධ වෙන්නේ නැත්තම් ප්‍රොෆෙසර්ව දැනුවත් කරලා යාව ගෲප් එකෙන් අයින් කරන්න ඕන අපිට chance එක දීලා තිබ්බා. ඉතින් ඔය හේතු නිසා ඊට පස්සේ සෙමෙස්ටර්ස් වල හැමෝම වගේ ගෲප්ස් වල හැමෝම වගේ වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් එහෙම නාම අර රෙස්පොන්සිබිලිටි එක බෙදලා යනවානේ. ඉතින් ඒකත් එක්ක ලොකු වගකීමක් ගෲප් ප්‍රොජෙක්ට්ස් වල අපිට එන්නේ නැහැ. වගකීම බෙදලා ගිහින් තමයි එන්නේ. ඒකට හැමෝම එකතු වෙලා ඒක කරන නිසා ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් තියෙන කියන්නේ ඒ වගේ ප්‍රොජෙක්ට්ස් තියෙන සබ්ජෙක්ට් එකක් තිබ්බහම ඒක ඇත්තටම ලේසි. කියන්නේ තනියම කරන්න දෙයක් ලොකු දෙයක් නැති නිසා. හැබැයි accounting වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් මේකේ case assignments වැඩි, applied cases ගොඩක් තියෙනවා. එතකොට standards ගොඩක් තියෙනවා. ඒ standards වලට අනුව අපි උත්තර දෙන්න ඕන, cases study කරන්න ඕන, cases ගොඩක් review කරන්න ඕන. ඒ වගේ ගොඩක් වැඩ තියෙන සබ්ජෙක්ට් එකක්. අනික calculations වැඩි, ඒ වගේ ඉතින් ටිකක් තියෙනවා.
අනික මෙහි සමහර සබ්ජෙක්ට්ස් තියෙනවා attendance compulsory, සමහර සබ්ජෙක්ට්ස් තියෙනවා attendance compulsory නැහැ. මේ සෙමිස්ටර් එකේ එක සබ්ජෙක්ට් එකක් තිබ්බා. මගේ ක්ලාස් එක තිබ්බේ 7 to 10. ඉතින් මම එක දවසයි ඒ ක්ලාස් එකට ගියේ. human resource management මං හිතන්නේ. ඔව් HRM සබ්ජෙක්ට් එක. ඉතින් අර වැඩක් කරලා ඔෆිස් වලට පස්සේ රෑ 7 ඉඳන් 10 වෙනකන් ඉඳන් ක්ලාස් එකක ඉන්නම් කියන එක ඇත්තටම එපා වෙන වැඩක්. ඒ නිසා ඉතින් මම එක දවසක් ගියා ඒ ක්ලාස් එකට. attendance මුකුත් cover කරේ නැහැ ප්‍රොෆෙසර්. බැලුවේ නැහැ. ඉතින් ඊට පස්සේ නම් මම ගියේ නැහැ. ඉතින් එහෙම ගියේ නැහැ කියලා එහෙම ලොකු ප්‍රශ්නිකුත් නැහැ. හැබැයි attendance mark කරන subject එකක් නම් ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ඒ වගේ ක්ලාස් එකක් මිස් කරගන්න එපා. අනික තමයි කියන්න ඕන මේ මම පාඩම් කරන්න මට කියන්නේ එක්සෑම් එක තිබ්බේ අප්‍රේල් 14 වෙනිදා. ඒ කියන්නේ ලංකාවට අවුරුදු දවසේ. දැන් මම මේ පාඩම් කරන්නේ සැටර්ඩේ කියන්නේ අප්‍රේල් 12 වෙනිදා. ඉතින් ඔය කොච්චර පාඩම් කරත් මගේ හිත තිබ්බෙම ගෙවල් වල ගෙදර. මගේ හස්බන්ඩ්ගේ ගෙදර කියන්නේ හස්බන්ඩ්ගේ අම්මා එක කැවිලි හදනවා. අපේ ගෙදර අපේ අම්මා කැවිලි හදනවා. ගෙවල් ලස් කරනවා. ගෙවල් වල තීන්ත ගන්නවා. ඕවා ඉතින් හිත මනස්ගත හිත ඉතින් මමත් පාඩම්ත් කරා. ඉතින් ඒ වගේ වෙලාවක ඒ වගේ සරවුන්ඩින් එක අපේ මනස මෙහෙ කියන්නේ හැමතැනම දුවන වෙලාවක අපි කොහොමද අපේ වැඩේට ફોකස් කරන්නේ? ඉතින් ඔයගලන්ට පේනවා මම හෙඩ්සෙට් එකකුත් දාගෙන ඉන්නේ. ඉතින් මේ හෙඩ්සෙට් එක දාගෙන ඉන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. මම අනිවාර්යෙන් පාඩම් කරන වෙලාවට ලැප් එකේ හරි ෆෝන් එකේ හරි ෆෝකස් මියුසික් තියෙනවානේ දැන් YouTube වල. කියන්නේ අර YouTube වල වීඩියෝස් තියෙන්නේ අපේ කන්සන්ට්‍රේෂන් මියුසික් ප්ලේ වෙන. ඒ වගේ මියුසික් එකක් ප්ලේ කරගෙන ඒක අහන ගමන් තමයි මම පාඩම් කරන්නේ. එතකොට ඒ වෙලාවට ෆෝන් එක පැත්තකින් තියලා දැන් නම් ෆෝන් එකකින් වීඩියෝ එක වෙනවා. ඉතින් ඒක වෙනම දෙයක්. ඒ වුණාට මම ෆෝන් එක ඉතින් ඒ වෙලාවට අල්ලන්නේ නැහැ. වැඩිපුරම මගේ වැඩේට ફોකස් කරගෙන තමයි මම කරන්නේ. ඒ වගේම තව මම යූස් කරන ටෙක්නික් එකක් තමයි මේ තියරිටිකල් සබ්ජෙක්ට්ස්. ඒ කියන්නේ දැන් මෙතන කොච්චර ගණන් තිබ්බත් මේ සබ්ජෙක්ට් එකේ දැන් මට තිබ්බේ ඉන්ටර්මීඩියට් ෆයිනෑන්ෂල් accounting second step එක. එතකොට මේ සබ්ජෙක්ට් එකේ ස්ටෑන්ඩඩ්ස් සෑහෙන වැඩි. ස්ටෑන්ඩඩ්ස් වලට අනුව තමයි අපි උත්තර හොයන්න ඕන. ආන්සර්ස් දෙන්න ඕන. එතකොට ගොඩක් accounting background එකක ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා ස්ටෑන්ඩඩ් එකක් ෆයිනෑන්ෂල් accounting ස්ටෑන්ඩඩ් එකක් තේරුම් ගන්න එක ටිකක් අමාරුයි. කියන්නේ අපි එක සැරයක් දෙසරයක් තුන් සැරයක් බැලුවත් සමහර වෙලාවට අපිට ඒක කොච්චර බැලුවත් අපේ ඔළුවට යන්නේ නැති අවස්ථා තියෙනවා. එහෙම වුණාම මම කරන්නේ මට කොච්චර තේරුන්නේ නැති වුණත් මට ඒක රීඩ් කරලා කොහොම වුණත් මට ඒක තේරුම් ගන්න අමාරුයි නම් මම කරන්නේ YouTube refer කරලා ඒ ස්ටෑන්ඩඩ් එකට අදාළව මොකක් හරි වීඩියෝ එකක් බලනවා. එතකොට YouTube වල ඒගොල්ලෝ එක්සැම්පල්ස් එක්ක ඒක එක්ස්ප්ලেইন කරනවා. එතකොට එහෙමනම් ඒ වගේ දෙයක් බලුවම මට සෑහෙන ලේසි ඒකේ මීනින් එක ඒ එක්ස්ප්ලනේෂන් එක මගේ ඔළුවට දාගන්න. සමහර වෙලාවට දැන් අපි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා වුණාම කියන්නේ මම ඉන්ටර්නැෂනල් කියන්නේ බෝස්ටිං නෙමෙයි. ඇත්තටම අපි කියන්නේ පිටරටක ඉඳගෙන සමහර විට ළමයි ගොඩක් ඉන්න පුළුවන් තනියම. දැන් මට නම් මගේ හස්බන්ඩ් ඉන්නවා මාත් එක්ක. හැබැයි සමහර ළමයි ඉන්නවා ඒගොල්ලෝ තනියම ජොබ් එකත් කරගෙන ගෙවල් වල ප්‍රශ්නයි තමන්ගේ මෙහි ඉන්නකොට කන බොන ප්‍රශ්න රෙන්ට් එක ඒ වියදම් ගැන ප්‍රශ්න ඒ හැමදේම ඔළුවේ තියාගෙන ජොබ් එකත් කරලා ඒ හැමදේම කරගෙන
ස්ටඩීස්ත් කරගෙන මැනේජ් කරගන්න ළමයි සෑහෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම මාරම ස්ට්‍රෝං ස්ටුඩන්ට් කෙනෙක්කුත් වෙලා ජොබ් එකකුත් කරගෙන ඒ හැමදේම බැලන්ස් කරන එක මාරම එක ස්ට්‍රෙන්ත් පොයින්ට් එකක්. ඉතින් එහෙම කරනකොට සමහර වෙලාවට අපිට මේ වැඩ වැඩි වුණාම කියන්නේ එක්සෑම් කිට්ටු වෙනකොට එක්සෑම් එක ගැන කිසිම දෙයක් තේරෙන්නේ නැති වුණාම සබ්ජෙක්ට් එක තේරෙන්නේ නැති වුණාම අසයින්මන්ට්ස් වැඩි වුණාම අපිට නිකන් ඕවර්වෙල්මින් වගේ දැනෙනවා. ඒ වගේ ෆීලින් එකක් එනවා. ඒක මට හැම සෙමෙස්ටර් එකකම නොවරදවා මට ඒක එනවා. ඒ දවස්වලට සමහර දවස්වලට මම කන්නෙත් නැහැ. මම වතුරවත් බොන්නේ නැහැ. සමහර වෙලාවට අපේ අයියා කියන්නේ මගේ හස්බන්ඩ් මගෙන් පොඩි දේවල් වලටත් බැනුම් අහනවා. ඒක ඇවිල්ලා කියන්නේ එක පැත්තකින් ඒක ඇත්තටම ස්ට්‍රෙස්ෆුල් දෙයක්. හැබැයි එහෙම වුණා කියලා කවදාවත් ඒ ඔයා කරන දේ ඉග්නෝර් කරන්න එපා. කියන්නේ ඉග්නෝර් නෙමෙයි ඒක ගිව් අප් කරන්න එපා. එක කියන්නේ චූටි ස්ටෙප්ස් වලින් ඔයා ඉස්සරහට යන්න. ඒක ඔයාට සෑහෙන වටිනවා. අන්තිම මොහොතේ ඒ වගේම එක රීසන්ස් කියන්නේ එක්ස්කියුසස් දීලා එක්සෑම්ස් කල් දාන්න, එක්සෑම්ස් අවොයිඩ් කරන්න, ප්‍රොෆෙසර්ස් ලගින් එක්ස්කියුසස් අරගෙන පස්සේ මිඩ් ටර්ම් කරන්න, මිඩ් ටර්ම් එක කල් දාලා දෙන්න, අසයින්මන්ට් එක කල් දාලා දෙන්න. ඒ වගේ දේවල් කරන්න යන්න එපා. එහෙම වුණාම ඒක ඔයාටමයි පස්සට බලපාන්නේ. ඒ නිසා කොච්චර ඒක ස්ට්‍රෙස්ෆුල් වුණත්, කොච්චර ඔයාට ඒක ප්‍රෙෂර් එකක් වුණත්, පීඩනයක් වුණත්, ඔයාට හිතුනොත් මට මේක කරන්න බැහැ, මට මේක බැලන්ස් කරගන්න බැහැ, මම කොහොමද මේ ඔක්කොම කරන්න එකපාර, ඒ මොන දේ හිතුණත් ඔයා ඒ ෆේස් එකේම ඕක කරගෙන යන්න. ඔයාට අසයින්මන්ට් එකක් අද තියෙනවා නම් ඔයාට ඒක දැන් කරගන්න විදියක් නැත්තම් ඔයා ළඟ සල්ලි තියෙනවා නම් ඒක වෙන කෙනෙක්ට දීලා කරවගන්න. ඉතින් මටත් ඒ වගේම දේවල් වුණා. මොකද මගේ ඔෆිස් එකේ ජොබ් එකත් එක්ක ඒකත් එක පැත්තකින් ස්ට්‍රෙස්ෆුල්. මොකද මම බුක් කීපින් කරන නිසා එකම ලෙවල් එක ස්ට්‍රෙස් දෙකක් තමයි මට තියෙන්නේ. මොකද එක්සෑම් එකට පාඩම් කරන්නත් ඕනේ, අසයින්මන්ට්ස් කරන්නත් ඕන. ඒ වගේ මේ අනිත් පැත්තෙන් ජොබ් එක පැත්ත බලන්න ඕන. ඒගොල්ලන්ට රිපෝට්ස් ඕනේ වුණා, මේ රිපෝට්ස් ටික හදලා දෙන්න ඕන. ඉන්වෙන්ටරි කවුන්ට් එකක් આવත් ඉන්වෙන්ටරි කවුන්ට් එක කරන්න ඕන. ඒ වගේ මගේ දෙපැත්තම ස්ට්‍රෙස්ෆුල්. ඉතින් එහෙම නැහැ කියලා මම දෙපැත්තම එක විදියටම ඇදගෙන යනවා මිසක් එක පැත්තක් අත්හැරලා අනිත් පැත්ත බේරගෙන හරියන්නේ නැහැ. ඒ නිසා සමහර අවස්ථාවල මට සිද්ධ වුණා අසයින්මන්ට්ස් එළියට දීලා මට කරන්න වෙලාවක් නැත්තම් ඒ අසයින්මන්ට් එක එළියට දීලා ඒ ළමයාට සල්ලි දීලා අසයින්මන්ට් එක කරගන්න. ඉතින් ඒ වගේ අනිවාර්යෙන් ඔප්ෂන්ස් තියෙනවා. ඔප්ෂන්ස් නැති වෙන්නේ නැහැ කොයිම වෙලාවකවත්. කිසිම වෙලාවක අන්බැලන්ස්ඩ් වෙන්න එපා. හැමදේම බැලන්ස්ව කරගෙන යන්න try කරන්න. උපරිම try කරන්න. එහෙම උපරිම try කරලත් බැරි වුණොත් විතරක් එක පැත්තක් හරි බේරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒක තමයි මගේ ඇඩ්වයිස් එක. මොකද මමත් ඒ ෆේස් එකේ යන නිසා, මමත් ඒ දේවල් ඒ විදියට මම එක්ස්පීරියන්ස් කරන නිසා මට තේරෙනවා මොන වගේ ප්‍රශ්නද අපිට එන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ මේකත් කියන්න ඕන. මේ මහන්සි වෙලා මම මේ පාඩම් කරපු සබ්ජෙක්ට් එකට මට 71 මාර්ක්ස් තිබ්බා. ලාස්ට් සෙමෙස්ටර් එකේ accounting වලට මට මම 60න්ද කොහෙද පාස් වුනේ. අනික මෙහි කියන්නේ මාර්ක්ස් බලපාන අපේ GPA එකට. හැබැයි GPA එක 75 above තියෙනවා නම් ඔයාට honours degree එකක්, ඒ කියන්නේ honours level එකක් තියෙනවා කියන එක මතක තියාගන්න. හැබැයි එහෙම නැති වුණා කියලා කියන්නේ අපිට ක්‍රෙඩිට් එක තමයි ගොඩක්ම වටින්නේ මෙහි ඩිග්‍රී එකට. මොකද රිපීට් කරගත්තොත් ඒක සෑහෙන බලපාන අපේ ඇකඩමික් අචීව්මන්ට්ස් වලට. ඒ නිසා රිපීට් කරගන්න නැතුව පුළුවන් තරම් සබ්ජෙක්ට් එක පාස් කරගන්න
ඔයා try කරන්න. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මං මේ ලයිබ්‍රරි එකට මෙච්චර ආසයි කියලා. එකක් තමයි මට මගේ කැම්පස් එක මෙතන පේනවා. මෙතන තමයි මගේ ආසම ස්පොට් එක. හැබැයි මම එදා ලයිබ්‍රරි එකට එනකොට ඒ ස්පොට් එක ඉතින් කවුරු හරි එතන හිටියා. ඒ නිසා මට එතන ඉඳ ගන්න බැරි වුණා. ඉතින් අද දවස් ඉවරයි. මම දැන් මේ ගෙදර යන ගමන්. හැබැයි මම පහුවදා කියන්නේ ඉරිදත් ලයිබ්‍රරි එකට ඇවිල්ලා පාඩම් කරලා තමයි යන්නේ. මොකද සඳුදා තමයි මට එක්සෑම් එක තිබ්බේ. ඉතින් ඒ දවස් දෙකක් කැප කරපු එක ගැන නම් මං ගැන මාරම සතුටුයි. මොකද ඒ දවස් දෙක වැඩ කරපු නිසා තමයි මට ඒ මාර්ක්ස් ටික ගන්න පුළුවන් වුණේ, සබ්ජෙක්ට් එක පාස් කරගන්න පුළුවන් වුණේ. I think thank you to myself and everyone who are believing in me. Thank you so much. ඉතින් අපි ආයික්මන්ට තව vlog එකකින් හම්බෙමු. දැන් සමර් එක ඇවිත් තියෙන්නේ. සමර් කියන්නේ ස්ප්‍රින්ග් එක, ඊට පස්සේ සමර් එක. ඊට පස්සේ අපි කොහේ හරි ගියොත් අනිවාර්යෙන් මම ඔයගොල්ලෝ එක්ක ඒ දේවල් ෂෙයා කරගන්නම්. මේ සමර් එකේ නම් මම හිතාගෙනම ඉන්නේ කැනඩාව එක්ස්ප්ලෝර් කරනවා කියලා. ඒ කියන්නේ කැනඩාව මොන වගේද කියන එක බලන්න ඕනේ කියලා. කොච්චර වැඩ තිබ්බත් ඒ දේවලුත් කරන්න ඕනේ. එහෙනම් next vlog එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් ගිහින් එන්නම්. මාත් එක්ක දිගටම ඉන්න. subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. Thank you so much. Bye.